මේ දළදා වහන්සේලා හතර නම බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලෙන් විහිදුන 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කළ දළදා වහන්සේ නෙමේ. ඒ දළදා වහන්සේලා හතර නම බිඳෙන්න එපා කියලා අදිස්ථාන කළා. කේම මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. මේ සරබු මහරහතන් වහන්සේ වැඩියනේ මේ ගින්දර මැදට. උන්වහන්සේ දිවසින් බැලුවා. අහෝ ධාතුන් වහන්සේලා බෙදෙනවා. බෙදෙනකොට දැක්ක දන්ත ධාතුන් වහන්සේලා දැන් ඒ හරියෙන් බෙදීගෙන යනවා. දැන් ඉතින් ධාතු බෙදලා ඉවරයි. ඒ අතර බැබලි වන් දළදා වහන්සේ තියෙනවා. කේම මහරහතන් වහන්සේත් ඉරිදීන් වැඩියා ගින්දි ජාලාව මැදින් රන් දෙනට. වැඩලා ඒ ශ්‍රීමත් වන් දළදා වහන්සේ ගිනි ජාලාව මැදින් අතර ගන්නවා. පින්වතුනි මේ වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ. කොයි තරම් ආශ්චර්යයක්ද? ගින්නේ පහස නොලබා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ නොබෙදුන ගිනි ජාලාව මැදින් අපේ කේම මහරහතන් වහන්සේ ශ්‍රී හස්තෙන් ගත්ත දන්ත ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. දළදා මාලිගාවේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ. මේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අපි කතා කරමු. මේ වැඩ ඉන්නේ සුළු පාට ධාතුන් වහන්සේ නමක් නෙවෙයි. සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කළ ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. ඊළඟට පටාචාර සිහිය නැතුව එනකොට පින්වත් නැගණිය සිහිය අරගන්න කියලා සිහිය උපද්දවන වචනේ කියනකොට ඉස්සල්ලාම මේ දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශ වුණේ. අඟුලිමාල දමනය කරන බණපද ඉස්සල්ලාම ස්පර්ශ වුණේ මේ දන්ත ධාතුන් වහන්සේගේ. ලෝකේ අන්තාක් රහතන් වහන්සේලා බිහි වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා බිහි කරන ධර්මයේ ඉස්සල්ලාම ස්පර්ශ වුණේ කුමකද? මේ දන්ත ධාතුන් වහන්සේ. ලංකාවේ ඒ වෙනකොට රජ කරන්නේ කිස්සිරි මෙවන් රජුරුව. රජුරුවන දුන්න රජුරුව හරසරින් දන්ත ධාතුන් වහන්සේ පිළිගත්තා. ඒ දන්ත ධාතුන් වහන්සේ පිළිගෙන රජුරුව කල්පනා කරනවා අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සුදු පාටයිනේ. ඕනේ ඒ කාලේත් අර ප්‍රශ්නේ ඇවිල්ලා. මේ දන්ත ධාතුන් වහන්සේ ටිකක් කහ පාටයිනේ. බොරු එකක්වත්ද? හිතනකොටම කරඬුව මෑත් වෙලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා රැස් විහිදෙනවා. මම ඒකනේ කිව්වේ මේ තරම් ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නමක් තවත් නැති තරම්. මෙන්න මේ දන්ත ධාතුන් වහන්සේ. ඔය විදිහටමයි වැඩ ඉන්නේ. ඔය කොපුවක් නෙවෙයි ඔය දන්ත ධාතුන් වහන්සේම. ඊට පස්සේ මේ දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යරෝ සතුටට මල් වලින් පූජා කරන ධාතුන් වහන්සේ වැහුණා මල් වලින්. මොහොතක් යනකොට මෙන්න මල් දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතුවෙනවා. රජතුමාට හරි සතුටුයි. රත්තරන් සලු 500කින් ධාතුන් වහන්සේ වහනවා. සලු 500ම දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතුවනා. ප්‍රාතිහාර්ය පෑවා. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේ පරම්පරාවෙන් රජවරු අතරට ආවා. පරාක්‍රම බාහු රජුරෝ අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට දන්ත ධාතුන් වහන්සේ පෙරහැරින් වඩම්මන්ට හදනකොටම වැස්ස වහින්න පටන් ගත්තා. රජුරෝ කල්පනා කළා දන්ත ධාතුන් වහන්සේ අතට අරන් මම මගේ රාජ්‍යයට යනකොට වැස්ස එනවා නම් මගේ රජකමෙන් ඇති ඵල ප්‍රයෝජනේ මොකද්ද? මගේ රජකමේ ඉරිදියෙන් කොච්චර වැස්සාවත් මං දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා කියලා මහා වරුසා ඇදහැරෙද්දී පින්වතුනි මාවතට දන්ත ධාතුන් වහන්සේ අරන් වඩිනකොට වැස්ස උඩින් ඇවිල්ලා පාරේ දෙපැත්තට වැටෙනවා මැදට වතුර වැටෙන්නේ නැහැ. අපේ දන්ත ධාතුන් වහන්සේගේ අනුභවය. දළදා මැදුරේ වැඩ ඉන්නේ දැන්. ඊළඟ මේ සුදු මේ බ්‍රිතාන්‍ය පාලන කාලේදී දන්ත ධාතුන් වහන්සේ එළියට ගැනීම තහනම්. වැස්සෙන්නේ නැතුව ගියා. මිනිස්සු කිව්වා ආණ්ඩුකාරතුමාලා නෑ අපි බලෙන් හරි දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා කියලා දන්ත ධාතුන් වහන්සේ එළියට වැඩැම්මුවා. එක දවසේ වැහැපු වැස්සට මේ බලන්න. දළදා මාලිගාව වටේ තියෙනව නේද අර අපි ඇවිදගෙන යන මේ වලාකුළු බැමි. වලාකුළු බැමි උතුරන්ට වැස්ස ආවා. මේ වැස්සට කියනවා මොකද්ද? දළදා වතුර කියලා. 5000ක් අවුරුදු ගියාට පස්සේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට මේ අපේ කරඬු වල වැඩ ඉන්න අබෑටයක් ධාතුන් වහන්සේ ඉරිදීන් වඩිනවා රුවන්වැලි සෑයට. රුවන්වැලි සෑයේ ළඟදී හැම ධාතුන් වහන්සේ නමම මුතු මේ මාලයක් වගේ එකින් එක පෙළට පිහිටනවා. පෙළට මාලයක් වගේ පිහිටලා නාගදීපයට වඩිනවා ඒ ධාතුන් වහන්සේලා. මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා. ඔබගේ ගෙදර තියෙනවද භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ? ඒ ධාතුන් වහන්සේ ඉරිදීන් වඩින ධාතුන් වහන්සේ නම. ඊට පස්සේ නාගදීප සෑයේ දෙබෑ වෙලා මණික් පුටුව උඩට මතුවෙනවා.
මතුවලා අර මණික් පුටුව උඩ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ආකාශයෙන් දඹදිව බුද්ධ ගයාවට වඩිනවා. වඩිනකොට ලෝකේ හැම තැනකම තියෙන සක්වල තියෙනවා රෝම ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ඔක්කොම වැඩලා කේශ ධාතුන් වහන්සේලා කෙස් පිහිටන තැන පිහිටනවා. නලල් තලයේ පිහිටන තැන පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටනවා. හැම ධාතුන් වහන්සේලාම තිබ්බ තැන පිහිටලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරේ මැවෙනවා. යමා මහ පෙළහර පාලා කපුරු පිටක් දැවුනා වගේ දැවිලා යනවා. දෙවිවරු මිනිස්සු වඳිනවා, අඬනවා, වැළපෙනවා. භාග්‍යතුන් වහන්සේ අවසාන වතාවට ධාතු පරිනිර්වාණය. ලෝකේ සියලු බෝධි අතුරුදහන් වෙනවා. ලෝකේ සියලු පිළිම අතුරුදහන් වෙනවා. සිරිපා ලකුණු අතුරුදහන් වෙනවා. ආයෙත් නැහැ. එදායින් පස්සේ නැහැ වෙනත. ඒ නිසා ධාතුන් වහන්සේලා ආශ්චර්යමත්. ඒ උතුම් ධාතුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා.